කියනවනේ. බඩු මිසින්නුනේ. ඔන්න වැඩේ. දැන් නිකන් බලන්න. දේශපාලු තෙන්නකෝන් කියන හිටපු පොලිස්පති මිසින්. එතකොට ඒ කාලේ හොරු අල්ලන්න රටේ ජනාධිපතිත් මිසින් වුණා. ඊට පස්සේ රටේ ජනාධිපති පත් කරපු පොලිස්පතිත් මිසින් වෙනවා. ඒක පාතාලෙත් මිසින්. ඒක නිකන් මාර ආතල් එකක් තියෙනව නේද? නිකන් බලන්න හැංගිමුත්තු හැංගියෝ කිව්වා වගේ නේද? දේශපාලු තෙන්නකෝන් පටන් ගත්තු ක්‍රියාදාමය උගලට මතකනේ අම්මේ යුක්තිය කියලා වෙලා මැරිච්ච අපි වීඩියෝ කර අපි රටට කිව්වා මේවා මේ කරන්නේ මගදී වැඩ මේවා කරන්නේ උන්ගේ ඒවා වහගන්න මේ ආල්මැස්සෝ ටික අල්ල ගන්න. එතකොට මිනිසුන්ගේ පාතාලේ ඉවරෙන්න යන්නේ කුඩු ඉවරෙන්න යන්නේ අරක ඉවරෙන්නයි මේ කියන මුකුත් නැහැ. දේශපාලකයෝ එහෙම නැත්තම් මේවට සම්බන්ධ හැමෝම බේරලා මේ ආලපාලේ ඉන්න මේ කුඩුපගා ඇවිදින උන්ට පුරුදු කරලා උන් නැති කරලා උන්ගේ ජීවිතේම නාස්ති කරලා උන් ඒකට ඇබ්බැහි කරපු ඒ හාල්මැස්සු ටික වල් වෙලා හිරකුරු කෙරෙව්වා. ගේන යාන්ත්‍රණයේ ඒ විදිහටම ක්‍රියාත්මකයි දේශපාලනයේ අත ගැනීම ඒ විදිහටම තියෙනවා. අන්තිමට රටේ ජනාධිපතිත් පැනලා ගියා. රටේ නීතිය ක්‍රියාත්මක කරපු මහ එකක් දැන් පැනලා ගිහිල්ලා පාතාලෙත් මිසින් ඔක්කොම මිසින්. එතකොට නිකන් හිතලා බලන්න දැන් අර සෙව්වන්දි අර සංජීව ඝාතනය කරපු ඒ ගෑනු කෙනා හොයාගන්න විදියක් නෙවෙයි. මෙච්චර බලතල තිබිච්ච මෙච්චර ලොක්කෙක් කියලා හිටපු දේශපාලු තෙන්නකෝන්න පොලිසියට හොයාගන්න කියන්නේ. පොලිසියට හොයාගන්න බැරිකම නෙමෙයි. මොකක් හරි ඇති. මොකද්ද ඇති? එක්ක මිනිහා මේ නෑ. එහෙම නැත්තම් තාම පොලිසියෙන් පෙන්නුවේ නෑ. ඇවිල්ලා බාර වෙන්න කියලා කිව්වා. මොකද පොලිස්පති මොනවා වුණත් නේද? පොඩි හරි එකක් කියනවනේ. ගෝටා පැනලා ගියා වගේම නැට්ට ගහගෙන දේශපාලු තෙන්නකෝන්න පැත්තකට වෙලා කොහෙට හරි මුල්ලකට වෙලා ඇති. හැබැයි මට කියන්න ඕනේ අපි කියන්න උත්සාහ කරේ අපි ඒ කාලෙත් කිව්වා මේ දේශපාලු තෙන්නකෝන්ලා ඇතුළු පිරිවර මේ ත්‍රාඩ කැල එකතු වෙලා රට රැවට්ටුවා කියලා. එතකොට දේශපාලු තෙන්නකෝන් කියන්නේ ඒකේ හොඳ චරිතයක්. ගෝඨාභයලත් එක්ක මේක ගෝඨාභය ගත්තන් පස්සේ ගෝඨාභය රාජපක්ෂලා ඔය සෙට් එකම කියන්නේ මහින්ද රාජපක්ෂලා ඒ වටේට ගැට ගෙහිච්ච අනිත් සනුවරේම එකතු වෙලා නේද ජුනියලා අර මේ ඔක්කොම වම්බට්ටලා ඇතුළු හරි නංගන්න කිව්වට මේ ඔක්කොම එකතු වෙලා මේ ගහපු ගේම් එකේ බැලන්ස් කරපු එක තමයි දේශපාලු තෙන්නකෝ. මොකද නීතිය නවන්න පුළුවන් තැනින් නවන්න ඕන හොඳම තැනින් යලින් ආපු නියෝගයට අනුව මේ විදියට සිද්ධ වුණා කියලා වෙලා ඒ චැප්ටර් එක ක්ලෝස් කරන්න පුළුවන්. මහේකාව අල්ලගත්තයින් පස්සේ පොලිස්පතිව අල්ලගත්තයින් පස්සේ. එතකොට පොලිස්පති කරන දේවල් වළක්වන්න කියන්නේ මොනවා හරි කරන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක වළක්වන්න මේ පැත්තේ ජනාධිපති ඇතුළු පිරිවර සදී පෑදී බලා හිටියා. එතකොට පාතාලයට මොකද වුනේ? පාතාලය මර්ධනය වුණාද වර්ධනය වුණාද? එතකොට කුඩු ජාවාරම මර්ධනය වුණාද වර්ධනය වුණාද කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඒකට දැන් මේ තියෙන තාත්තත් එක්ක මේ කාලේ අහුවෙන විදියයි ඒ කාලේ අර නේද පොඩි ඇච්චපැච්ච ටික අහුවෙන විදිය අතර ලොකු වෙනසක් තියෙනවා. අද රේට් කරනවා මෙන්න තැන කියලා වෙලා මැසේජ් එක පොලිසියෙන්ම යනකොට මහයුම් මිසින් වෙලා පොඩි එවුන්ට මාට්ටු කරලා ගන්නවා. කියන්නේ උන් තමයි මේක පුරුදු කරේ, උන් තමයි මේකට අබ්බැහි කරේ, උන් තමයි මේ පොඩි උන්ගේ ජීවිත නාස්ති කරේ. එතකොට උන් තමයි මුංග හොරු කරේ, මංකොල්ලකාරයෝ කරේ, මේ හැමදේම කරේ මේක අබ්බැහි කරවලා අන්තිමට උන් ඔක්කොම අරන් ගිහලා කූඩුව දාලා දැන් බන්ධනාගාර පිරී ඉතිරි ඉන්නවා මේ කුඩු ගහපු එවුන්. ඒතකොට මහයෝ කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරපියෝ උන් තාමත් හරි ආතල් එකේ නිදැල්ල ඉන්නවා. මගේ මහින්ද රාජපක්ෂ ගිහිල්ලා කුඩුලන්සව බදාගත්තු විදිය කිසිම හේතුවක් තියෙන්න එපා. දැන් අද මේ වෙනකන් එමෙත හේතුවක් දක්වන්න එපා. මහින්ද ඇයි චොපර් එකේ ගිහිල්ලා කුඩුලන්සව බදාගත්තේ? මොකද්ද ගිහිල්ලා කිව්වේ? ටීඑෆ් එකෙන් රේඩ් කරලා තියෙනකොට මොකද්ද එතනට වෙන්නේ නැත්තේ? හරි සරලයි. එතකොට මේවල එකට එකක් බැඳිච්ච එකට එකක් ලින්ක් වෙච්ච එකට එකක් ආව වෙච්ච දේවල් තමයි මේකේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් කේදනීය තත්ත්වය තමයි දේශබන්දු හොයාගන්න. ඉතින් දේශබන්දු හොයාගන්න එක අර මහා බැංකු මංකොල්ලයටත් වඩා අමාරු වෙලා තියෙන එකක් තමයි අපිට පේන්න තියෙන්නේ. උසාවි නියෝගයටත් ගරු නොකර
රටේ නීතිය ක්‍රියාත්මක කරපු ඉහළම අධිකාරිය හිටපු මිනිස්සයා රටේ නීතිය උසාවියේ දීපු නියෝගයක් ක්‍රියාත්මක කරන්න බාර වෙන්න එන්නේ නැහැ කියලා කියන්නෙම මොන තරම් නීතිය කඩන්න නැද්ද? නවන්න නැද්ද? නීතියට පයින් ගහන්න නැද්ද? නීතියට කරන්න නැද්ද වැඩේ හරියට? දැන් හිතලා බලන්න. අපි මොනතරම් රැවටිලා ඉඳලා තියෙනවා. මේ ක්‍රමේ මේ විදියට වෙනස් නොවුනා නම් අදටත් පොලිස්පති දේශපාලන දෙන්න. එහෙනම් අපි අදටත් පොලිය නිවුස් වල දකින්නේ නේද? රියු එකේ දේරනේ අනිත්‍යව දකින්නේ හැමදාම මෙන්න මෙච්චරක් කැල්ලුවා ආච්චරක් කැල්ලුවා සමාහයට ඒවම දන්නේ නැහැ ආයේ දෙන්නේ. දැන් අපි හිතමුකෝ කිලෝ 50ක් තියෙනවා කියලා ඒවා තල්ලපුව පොලිසිය. ඒවා ගිහිලා තව තරකට දීලා ඒවා මාධ්‍යයට නිකුත් කරලා ඔන්න මෙන්න මාධ්‍ය මෙච්චරක් අද ඇල්ලුවා අච්චරක් ඇල්ලුවා කීවද දන්නේ නැහැ. ඒක අපිට විශ්වාස කරන්න බෑ. ඉතින් මෙච්චර මේ වගේ කරන්න පුළුවන් જાතිය වුණා නම් මේක කරලා තියෙන්නේ. අපි කොහොමද විශ්වාස කරන්නේ මේක කරලා තියෙන්නේ එහෙම නෙවෙයි කියලා. ඉතින් ඒක නිසා රට බල්ලට තමයි ගියේ මොනවා හරි තව පොඩි හරි chance එකක් රටට තියෙන නිසා තමයි මම හිතන්නේ මේ විදියට රට වෙනස් වෙලා මිනිසුන්ගේ ඔළුවට යම් කිසි දෙයක් මොකක් හරි දෙයක් දැනිලා මේ විදියට රට වෙනස් කරන්න ඡන්දය දුන්නා. ඒක නිසා ඒ ඡන්දය ගැන අදටත් මේ තාක් අපිට කිසිම පසුතැවීමක් නැහැ කියලා බය නැතුව කියන්න පුළුවන්. මොකද මේවා සිද්ධ වෙලා තියෙන දේවල් දැන් එළියට එනවා. හැබැයි අර හතු පිපෙනවා වගේ එකපාරටම මේ ඔක්කොම දේවල් අනිත් පැත්ත හැරිලා කොමුන් හිරේ දැම්මද අතුරට දැම්මද අරෙමින් ඒවා අහන්නේ තුම්ම තමයි. ඒවා මාධ්‍ය වලට ගිහිල්ලා අහන්නේ කොහො දැන් කියපු වේගයක් තියෙනවද? උම්ම තමයි අහන්නේ. එතකොට මිනිසුන්ට කලකිරෙන අයියෝ ඇත්ත නේනම් මේ වගේ එකක් තියෙන්නේ. තු මේ වෙන කිසිම දෙයක් නැහැ වැඩේ යනවා. නීතිය ක්‍රියාත්මක කරන්න යන කාල සීමාවත් එක්ක දේශපාලනේ අපි දැක්කන්නේ දේශපාලන අතපයින් තිබ්බම පස්සේ සරප්පුන්සේකව ගිහිල්ලා උස්සගෙන ඇවිල්ලා අතුලට දැම්මනේ. ඒ ක්‍රමේ නැතුව දේශපාලන අතපයින් නැතුව නීතියට කෙරෙන්න කාල සීමාවක් යනවා. ඒ කාල සීමාව දැන් ගත වෙනවා. ඒ ගත වෙන කාල සීමාව කෙටි කරන්න පුළුවන් නම් ඒ ආයතන වල තියෙන කාර්යක්ෂමතාවය. එහෙම නැත්නම් රජයෙන් පුළුවන් තව උසාවියක් දෙකක් ආරම්භ කරලා මේවා කඩිනම් කරන්න. ඒ වගේ දෙයක් දේශපාලනේ. එහෙම නැතුව දේශපාලකයන් උසාවි වලට මේ කතා කරන්නයි මේ නඩු තීන්දුව ඉක්මන් කරපන් මේක කරපන් අර කරපන් කියන්නේ නැතුව මේ යන විදිය ගැන සැදී පැහැදී බලන් ඉන්න පුළුවන්. මේ පස්සේ දින අර අවුරුදු ගානේ යනකොට ඒව නිකන් අර ආපහු ඊළඟ ඡන්දෙටත් මාතෘකාව නොවෙනවා නම් තමයි හොඳ. මොකද මේවා පල් ගහලා පට්ට ගාලා මිනිසුන්ටත් එපා ගන්නවා. ඊළඟ ඡන්දෙටත් මේ වගේ මාතෘකා ටිකම අරගෙන වෙලා මේ මාලිමාණ්ඩුවට ගිහිල්ලා කතා කරලා අපි මේක කරන්න උත්සාහ කරන්න කියලා කිව්වොත් අන්න එදාට අපිට පුළුවන් මොනවද දෙයක් කතා කරන්න. මේ තාක් දුරට මේ කරගෙන ආපු වැඩ පිළිවෙල ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම කනස්සල්ලක් නැහැ මේ ගත්තු තීන්දුව తీරන ගැන. ඒ නිසා දේශපාලන දෙන්න පොරලා ඇතුළු ඒ සනුවරේට ඇංගෙන්න තැන් හොයාගන්න වෙයි. ඉතින් තවත් මේ වගේ නියෝග එනකොට තව කී දෙනෙක් අතුරුදහන් වෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. මොකද දැන් පාතාලෙත් එක්ක පාතාලේ මර්ධනය කරන්න ආපුවෝ පාතාලේ හා සම්බන්ධ වෙලාම උන්ගෙන්ම උදව් අරගෙන රටින් මාරු වෙලා නැත්තම් කොහරි හැංගිලා ඉන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ හිටපු මහා පාතාලයෝ මොක්කුද කියලා මිනිස්සුන්ට දැන් තේරෙන්නේ.